වෙනද වගේම අදත් ඔයාලව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මේ ගෙවෙන දවස් අපි හැමෝටම හරිම අමාරු දවස් කීපයක්. ජීවත් වීම කියන්නෙම අමාරු අභියෝගවලට මුහුණ දීමක්. අමාරුවෙන් උනත් අල්ලගෙන ඉන්න, දරාගෙන ඉන්න, මහන්සියෙන් ගොඩනගාගත්තු දේවල් ෂණයෙන් අපේ ඇස් ඉස්සරහා අලු දූවිලි වෙලා යනකොට අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙලාද. මේ දේවල් අහිමි උනේ අපි එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් නෙවෙයි, බහුතරයක් මේ ස්වභාවික අපදාවට ලක් වෙලා ඉන්න වෙලාවක්. මොන දේ ඔයාට නැති වුණත් නැති වෙලා ගියත් ඔයා ඔයාව පරිස්සම් කරගන්න ඕනේ. ඔයාගේ ආදරණීයන්ට ශක්තියක් වෙන්න ඔයා මේ වෙලාවේ ශක්තිමත්ව ඉන්න ඕනේ. මම දන්නවා දුක, තනිකම, කලකිරීම, ආතතිය, බය මේ හැම එකක් එක්කම මේ වෙලාවේ ඔයා වැටෙන්න පුළුවන් අඩියටම, ඔයා වැටෙන්න පුළුවන් බිඳුවටම වැටිලා ඉන්න වෙලාවක් මේක. ඉතින් කොච්චර අමාරු වුණත් මේ වෙලාව තමයි ඔයා ශක්තිමත්වම ඉන්න ඕනේ. දන්නවද? පිටරටක හිටියත් මගේ පුංචි රටට විපතක් වෙලා කියන ආරංචිය ආපු වෙලාවේ ඉඳන් අතින් දොර හිටියන් ගෙවෙන හැම එක තප්පරයක් ගානෙම හිත තිබුණ ලංකාවේ. විදේශ රටවල ජීවත් වෙන හැම ශ්‍රී ලාංකික හදවතක්ම මේ ගෙවුන දවස් කිහිපයේ ඒ හදවත් ගැහුනේ අපේ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන්. ඉතින් මම මගේ රටේ ඉපදුන එක ගැන ගොඩක් ආඩම්බර වෙනවා. මොකද අපි හදවත් පොහොසත් මිනිස්සු. තව කෙනෙකුගේ දුකක්, කරදරයක් දකිනකොට තමන්ගේ ජීවිතේ පවා අවදානමේ දාගෙන ඒ ජීවිත වෙනුවෙන් ඉදිරිපත් වෙන ආදරණීය මිනිස්සු ඉන්න රටක්. ස්වභාව දහමට විරුද්ධ වෙන්න බැරි වුණත් අපිට මේ වෙලාවේ අපි අමාරුවෙන් හරි දරාගෙන ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනේ. හැමදේම අහිමි වෙලා ගියත් කමක් නැහැ. හිත හදාගෙන මුලින් ඉඳන් අපි පටන් ගන්න ඕනේ මොහොතක් මේක. 2025 අවුරුද්ද ගෙවිලා 2026 අවුරුද්ද 2026 අවුරුද්ද පටන් ගන්න තව දවස් කීපයයි තියෙන්නේ. ඉතින් මේ පටන් ගන්න අලුත් අවුරුද්ද එක්කම අපි ආයේ මුලින් ඉඳලා අපේ ජීවිතේ පටන් ගමු. ඔයාලා හිතනවා ඇති 2025 අවුරුද්ද ඉක්මනට ගෙවිලා ගියා. හැබැයි අපි තාමත් හිටපු තැන හිටපු විදිහටමයි කියලා. ඉතින් ඒ කලකිරීම අපි පැත්තකින් තියලා 2026 අවුරුද්ද අපි හරි ආදරයෙන් බාරගමු. ඉතින් මේ නව ඇරමුමක් ගන්න හදන වෙලාවේ අපේ හීනවලට, අපේ වැඩ කටයුතු වලට බාධා කරන ඒ වැහුණු දොරවල් ටික අපි ඉස්සෙල්ලාම විවෘත කරගන්න ඕනේ. ඔයා දන්නවද? ඔයා කතා කරන වාක්‍යයක් ගානේ, ඔයා කතා කරන වචනයක් ගානේ ඔයාගේ ජීවිතේ හැඩය තීරණය කරනවා. ඔයාට හිමි වෙන ජීවිතේ මොකක්ද කියන එක තීරණය වෙනවා. ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ වචනවලට ඒ තරම් ලොකු බලයක්, එනර්ජි එකක් තියෙනවා. ඔයා මොකක්ම හරි දෙයක් කරන්න යනකොට මට බෑ ඒක කරන්න, මට මේක හරියන එකක් නෑ, මට මේක සෙට් වෙන එකක් නෑ කියන වාක්‍යයක් කියන වාරයක් ගානේ ඔයාගේ දොරවල් වැහිලා යනවා. හැබැයි බෑ කියන එක වෙනුවට ඔයා කිව්වොත් ඔව් මට ඒක කරන්න පුළුවන්, මම ඒක කරනවා, අනිවාර්යෙන් මට ඒක කරන්න පුළුවන් වගේ වාක්‍ය ඔයා කියන්න ඔයාට අලුතෙන් ඔපචුනිටිස් විවෘත වෙනවා. ඒ වගේම ඔයාගේ වැහිලා තියෙන දොරවල් විවෘත වෙනවා. ඔයා මොහොතකට නතර වෙලා කල්පනා කරලා බලන්න ඔයාගේ ජීවිතේ ඔයාගේ ශබ්ද කෝෂය ඇතුලේ, ඔයාගේ වචන කෝෂය ඇතුලේ වැඩිපුරම ඔයා පාවිච්චි කරලා තියෙන වචනය මොකක්ද කියලා. ගොඩක් අපි කරන්නේ අපේ ජීවිතේ ඇතුලේ අපිව අවතක්සේරු කරගන්න එක නේද? ඔයාම ඔයාගේ බලය අඩු කරගන්නවා. ඔයාවම ඔයා සැක කරන වචන සෑහෙන්න පාවිච්චි කරනවා. ඔයා මේක හරියන්නේ නෑ කියන්න හරියන දවසක් කවදාවත් එන්නේ නෑ කියන එක කන්ෆර්ම් වෙනවා. මොකද විශ්වය වැඩිපුරම ඇහුම්කන් දෙන්නේ ඔයාගේ වචන වලට. ඔයා හිතුවනම් මේ වෙනකන් ඔයා කරන කිසිම වැඩක් හරියන්නේ නැත්තේ, ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැත්තේ ඔයා වටා ඉන්න අවට සමාජය නිසා කියලා ඒකට හේතුව ඇත්තටම ඔයාගේම වචන. ඉතින් කලින් ඔයා මොන විදිහට වචන පාවිච්චි කරත් කමක් නැහැ. අද ඉඳන් පටන් ගන්නවා පොසිටිව් විදිහට හිතන්න සහ පොසිටිව් විදිහට කතා කරන්න. ඔයා ලේසියෙන්ම මේ සුවපහසු කලාපය තුළ, එහෙමත් නැත්නම් කම්ෆර්ට් සෝන් එක ඇතුලේ නතර වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් මේ සුවපහසු කලාපය අතහැර යන්න උවමනාව, ඒ වගේම ආසාව ඔයාට තිබ්බත් ඒක කරගන්න පුළුවන් වෙයිද කියන බය ඔයාගේ ඇතුලේ වැඩ කරනවද? ඔකේ ජීවත් වෙන බොහෝ දෙනාගේ ඊළඟ අදිරට ළඟා වෙන්න. එහෙමත් නැත්නම් ග්‍රෝත් සෝන් එක දක්වා යන්න තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේක අතහැරලා යන්න තියෙන අකමැත්ත. නැත්තම් මේක අතහැරලා යන්න තියෙන බය.
ඒ වගේම මේ ලෝකෙ ජයග්‍රහණය කරපු තම ජීවිතේ ඊළඟ අධීරයට ගිය මිනිස්සුන්ගේ තියෙන එකම වෙනස තමයි ඔවුන් අපහසුවෙන් හෝ මේ පහසු කලාපය අතහරින්න ගත්ත තීරණය. නීල් ඩොනල් එක තැනකදී කියනවා your life been at the end of your comfort zone. ඒ කියන්නේ ඔබේ ජීවිතය පටන් ගන්නේ ඔබ පහසු කලාපය අත්හරින්න සූදානම් වෙන මොහොතේදී කියලා. ඔයා දන්නවද අපි හැම කෙනෙක්ම මේ ලෝකෙට එනකොට පොටෙන්ෂල් එකක් අරගෙන එනවා. එහෙමත් නැත්නම් විභවයක් අරගෙන එනවා. ඉතින් මේ පොටෙන්ෂල් එක අපි විසින්ම තනාගත්තු සුව පහසු කලාපයේ විසින් අවහිර කරලා දානවා. මේ සුව පහසු කලාපය හරිම සුන්දර තැනක්. මේක ඇතුලේ අපිට හරිම ආරක්ෂිත බවක් දැනෙනවා. මේක ඇතුළේ ජීවත් වෙනකොට හැමදේම ස්මූත් විදිහට ගලාගෙන යනවා. ඉතින් ඒ හේතුව නිසා කවුරුත් කැමති නෑ මේ සුව පහසු කලාපයෙන් ඉස්සරහට ගිහින් ජීවිතේ ලෙවල් අප් කරගන්න. හැබැයි ඇත්තම දේ තමයි ඔයාගේ හීන අරමුණු, ඔයාගේ සිතින් දකින්න ඔයාගේ සමාජ තත්ත්වය, ඔයාගේ රූපය, ඔයාගේ කැරියර් ග්‍රෝත් එක, ඒ වගේම ඔයා ආස කරන මේ හැම දෙයක්ම තියෙන්නේ මෙන්න මේ සුව පහසු කලාපයෙන් එපිට. ඉතින් ඔයාම හිතලා බලන්නකො චුට්ටක් මේ සුව පහසු කලාපයෙන් ඔයා එළියට එක අඩියක්වත් තියන්නේ නැතිව ඔයා බලාපොරොත්තු වෙන ඒ ජීවිතේ ඔයාට ලැබෙයිද? ඔයා ඒ බලාපොරොත්තු වෙන ඔයාගේ හීනෙට ඔයාට යන්න පුළුවන් වෙයිද? නෑ, ඒක ඔයාට හැමදාම හීනයක් විතරයි ඔයා මේ කම්ෆර්ට් සෝන් එක ඇතුලේ ඉන්නකම්. ඉතින් මේ අවුරුද්ද ගෙවිලා ඉවර වෙන තව දවස් කිහිපයයි තියෙන්නේ. හිතලා බලන්න 2025 පටන් ගන්නකොට හිටපු ඔයාමද 2025 අවසන් වෙනකොටමත් ඉන්නේ. ඉතින් ඔයාගේ උත්තරේ ඔව් කියන එක නම් ඔයා තාමත් ඉන්නේ මේ කම්ෆර්ට් සෝන් එක ඇතුලේ. ඉතින් ඔයාගේ ජීවිතය ඔයාට ලෙවල් අප් කරගන්න ඕනේ නම්, ඔයාගේ ජීවිතය ඔයාට එක ස්ටෙප් එකක් හරි ඉස්සරහට යන්න ඕනේ නම් ඔයා තීරණයක් ගන්නවා මේ සුව පහසු කලාපේ මේ කම්ෆර්ට් සෝන් එක ඇතුලේ එළියට ගිහින් ඔයාගේ ජීවිතේ 100.1ක් හරි ලෙවල් අප් කරගන්නවා කියලා. අපිට මේ හම්බෙලා තියෙන අපේ ජීවිතේ අපි එකතු වෙලා තවත් ලස්සන කරගමු. ඒ වගේම අපි මේ කඩන් වැටලා තියෙන ජීවිතේ අපි එකතු වෙලා ගොඩ ගමු.